මේ අකාගේ කටන අපේ ගෙදර ඉන්නකොටත් අහල පහල ගෙවල් 7-8කට ඇහෙනවා. හොඳම නළුවා. මේ වරේ යමපල්ලු. ජීවන්ත පවසර වසරේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබනවා. ජීවන්ත පවසර. මම නාට්‍ය පටන් ගත්ත දවසේ කිව්වා අපේ එකෙක් නාට්‍යයේ කොහොම හරි ගේමට දානවාමයි කියලා. දිලීප් ගේමේ හිටියා, ඕෂධ ගේම් එකේ හිටියා, සංදේශ් ගේම් එකේ හිටියා, ජීවන්ත ගේම් එකේ හිටියා. අවසාන කොහොම හරි කටකාරයා වැඩකාරයා සෙට් එකේ කොට චරිතේ වැඩේ කොට දැම්මා. වසරේ හොඳම නිලිය ඊළඟට කියන්න තියෙන්නේ. වසරේ හොඳම නිලිය සෙල්ලන්නේ නාහෙන් අඬලා, අඳුළු පෙරලා කරන්න තියෙන ඔක්කොම කරලා හංස නිවාසේ පිමල්ශිකා දෙව්මිනි වසරේ හොඳම නිලිය සම්මානයෙන් අද පිදුම් ලබනවා. හංස නිවාසේ පිමල්ශිකා දෙව්මිනි ශිෂ්‍යාව